ගුවන්තොටුපොළෙන් වීඩියෝ කෝල් එකක් ගත්තලු තරුණයෙක්ගේ ගෙදරකට. අරගන්නකොට අම්මා පෙන්නනවලු මේ නංගි ලෑස්ති වෙලා මොකේද? ඔය ෆ්ලයිට් එකේ යන මල් බුකිය අරන් දුවනව නේද? ඔය මොනවාද අර අර යනවනේ පිළිගන්න කියලා. නංගි දැම්ම ලෑස්ති වෙලා මේ පැය 10ක් 12ක් තව තියෙනවා. මොකටද නංගි ලෑස්ති වෙලා ඉන්නේ? අයියා පිළිගන්න. විනෝදනේ මේ කෝල් එකක් දෙනවා දැන් මේ ෆ්ලයිට් එක එනවා. රට ඉඳන් එනකොට අපි තරම් සතුටු වෙන්නේ නැත්තේ වෙන කවුද? කොච්චර සතුටින්ද ඉඳ ඇත්තේ දරුවෝ උපාධිය කරලා ලංකාවට එනකොට. තමන්ගේ රටට එංගලන්තයට යනවා. අර තරුණයා කියනවා හාමුදුරුවනේ මිනිස්සු හැදෙනවා පින්නතුනි මේ වගේ. එළියට ඇවිල්ලා කෝපි ෂොප් එකට ගියාලු. චෙකින් වලට දාලා ගියාලු. ෆ්ලයිට් එක බලාගෙන ඉන්නකොට සද්ද දාගෙන අහසට ඉස්සුවා. තප්පර 45ක් ගියේ නෑලු පින්නතුනි. මොකද උනේ? සම්මජ්ජාතියකට හිතන්න ඇද්ද මේ? බෙල්ට් එක දාගෙන ආසන්තරා උඩට ගන්නකොට ඊළඟ තප්පරේ පාරෙන් එහා පැත්තේ තියෙන බිල්ඩින් එක හැප්පිලා ගිනි ගනී කියලා. කියන්න බලන්න. අපේ තරුණ මහත්තුරු හිතන්න. මොකක්ද මේ ආත්මේ වෙන්නේ නැත්තේ? මොකක්ද නිශ්චිතව තියෙන්නේ? මතක තියාගන්න. ඔය කිසි දෙයක් ගැන ප්‍රතිරූපණම් ගොඩනගන්න එපා. හේතුව ප්‍රතිරූප කියන ඒවා පින්නතුනේ හරි ඉක්මනට කඩාගෙන වැටෙනවා. ජීවිතේ කඩාගෙන වැටෙන්නෙම ගොඩනගපු බලාපොරොත්තුවක් නෙමෙයිද? කඩාගෙන වැටෙන්නෙම ගොඩනගපු අරමුණක් නෙමෙයිද? ඒවා හරි ඉක්මනට කඩාගෙන වැටෙනවා පින්නතුනේ. අර ආසන්තරවන මොකක් හරි වෙලා වැදුනා කියමුකෝ. මොකද්ද කියනව නේද? ඒක ඩීසල් කරාම එතකොට දරින්න බැරි වුණා කියලා. එහා පැත්තේ ඒක ගිහිල්ලා හැප්පුණේ මොකේද? වෛද්‍ය ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාරේ. දැක්කද ඒකේ CCTV වල තියෙනවා? පින්නතුනේ දේශනවලට ගිහිල්ලා ආපු ශිෂ්‍යයෝ ඉඳගෙන බත් එක දිගෑරියා විතරයි. තුන් හිතකින්වත් හිතන්න නැද්ද මේ ප්ලේන් එකක් මේක ඇතුළට කඩාගෙන කියලා? දැන් කියන්න මේ ලෝකෙ හැම අපි හිතාගෙන ඉන්න දේවල් වෙනවද? වෙන්නේ මොකද්ද කියලාත් හිතාගන්න බෑ පින්නතුනේ සමහරක් වෙලාවට. එච්චරටම අවිනිශ්චිතයි.